සුබදවසක් කියනවා J Sound channel එකත් එක්ක එකතු වෙන හැම දිනාටම. ඉතින් අපි අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ setup ගැන. විශේෂයෙන්ම ඔයාට setup එකක් හයි කරගන්න ඕනේ නම් කොහොමද ඔයා setup එකක් තෝරගන්නේ? ඉතින් මේක ගැන ගොඩක් අය මගෙන් විස්තර අහලා තිබුණා. මට කෝල්ස් ගත්තා. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නේ Tamanට අවශ්‍ය කරන setup එක කොහොමද තෝරගන්නේ? Tamanගේ වාහනයට ගැලපෙන. ඉතින් මේ ගැන අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. පළවෙනිම කාරණේ ඔයා මොන කාරණයක් උදෙසාද ඔයාගේ වාහනයට සෙටප් එකක් හයි කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාට ඕනේ මේ වාහනේ ඔයා සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු වලට පාවිච්චි කරනකොට කියන්නේ ඔෆිස් යනකොට ඔෆිස් ගිහලා එනකොට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සතියන්තේ පොඩි ගමනක් බිමනක් යනකොට ඔයාට වාහනේ ඇතුළට හොඳ සවුන්ඩ් එකක් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්නද එහෙමත් නැත්නම් ඔයාට ට්‍රිප් එකක් යනකොට සාමාන්‍යයෙන් යාළුවෙක් එක්ක ඩේ අවුට් එකකට පොඩ්ඩක් එන්ජොයි කරන්න ගියාම ඉතින් ටිකක් කටියට පේන්න පිටිපස්සේ දොර ඇරලා ටිකක් එළිය පහළිය අවුට්ඩෝර් අහන්න පුළුවන් වෙන්න සවුන්ඩ් එකක් සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ද කියන මේ කාරණා දෙක තමයි ඔයා මුලින්ම සලකා බලන්න ඕනේ. මොකද ඒකට හේතුව ඔයා සාමාන්‍යයෙන් ඒ වගේ එළිය පහළියේ එහෙම නැත්නම් අවුට්ඩෝර් සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ලොකුවට කැමැත්තක් නැත්තම් ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් එහෙම වියදම් කරන්න අවශ්‍යතාවයකුත් නැත්තම් ඔයාගේ තියෙන වාහනේ පොඩි වාහනයක් නම් ඇත්තටම ඔයා තෝරගන්නකොට ඉතින් ගොඩක් වෙලාට ඉන්ඩෝර් සවුන්ඩ් සිස්ටම් එකක් තමයි ඉතින් තෝරගන්න වෙන්නේ. ඉතින් මොකද හේතුව Tamanට කැමැත්තක් නැත්නම් සහ ඒකට රික්වයර්මන්ට් එකක් ඒකට මං කියන්නේ පහසුකමක් නැත්නම් අනිවාර්යෙන් මේක ඒ විදිහට වා තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට වෑන් එකක් තියෙනවා නම් ඔයාට SUV එකක් ඒ වගේ ජීප් එකක් ඒ වගේ තියෙනවා නම් ඔයාට ටිකක් වැගන් ටයිප් එකේ කාර් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා වැඩිපුර ඩේ අවුට් වලට යනවා නම් ට්‍රිප් යනවා නම් ඉතින් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් අවුට්ඩෝර් සවුන්ඩ් සිස්ටම් එකක් තෝරගන්න. විශේෂයෙන්ම කම්පිටිෂන් ටයිප් එකේ ඒ කියන්නේ අපි කියන්නේ මෝටර් ෂෝ එකකට වගේ මේක ගෙනියනවා නම් සාමාන්‍යයෙන් කා ඔයගලගේ මීට් අප් වලදී සවුන්ඩ් සිස්ටම් කම්පිටිෂන් තියෙනවා. ඉතින් ඒවට ගෙනියනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට අවුට්ඩෝර් සවුන්ඩ් සිස්ටම් එකක් තෝරගන්න එක ඒක ඔයාගේ කැමැත්ත අනුව තෝරගන්න වෙනවා. හරි. ඊළඟට ඔයාට සැලකිලිමත් වෙන්න තියෙන කාරණේ තමයි ඔයාට මේ සෙටප් එක එහෙම නැත්නම් ඉන්ඩෝර්ද අවුට්ඩෝර්ද කියන සෙටප් එක තෝරගත්තට පස්සේ ඔයා කොච්චර බජට් එකක් මේ වෙනුවෙන් වියදම් කරන්න. එහෙම නැත්නම් මේ වෙනුවෙන් ඔයාගේ අතේ තියෙන මුදල කොච්චරද කියන එක තමයි ඊළඟට ඔයා තෝරගන්න ඕනේ. කියන්නේ ඔයාගේ මුදලේ හැටියට තමයි මේ සිස්ටම් එක ඔයා අප්ග්‍රේඩ් කරන්න හෝ එහෙම නැත්නම් ඩිසයින් කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාගේ සාමාන්‍යයෙන් මේක ගැන මම පැහැදිලි කරලා කිව්වොත් තවදුරටත් ඔයා ඉන්ඩෝර් සවුන්ඩ් සිස්ටම් එකක් කරනවා නම් එතකොට වාහනේ ඇතුළත විතරයි මේක ශබ්දය ගුණාත්මක භාවය වැඩි වෙන්නේ. ඉතින් ඒකෙදී ඔයාගේ සවුන්ඩ් සිස්ටම් එකේ හෙඩ් යුනිට් එකට යන වියදම, ඉතින් ඒකට ඊට පස්සේ ඩෝ ස්පීකර්ස් වල ඔයා අන්ඩර් සීට් සබ්වූෆර් එකක් පාවිච්චි කරනවද, ඊට පස්සේ අමතර පොඩි සබ්වූෆර් එකක් ඇතුළට ගැලපෙන සබ්වූෆර් එකක් පාවිච්චි කරනවද. ඉතින් මේ කියන කාරණා ගැන තමයි ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදී ඔයාගේ බජට් එකට තියෙන මුදල එහෙම නැත්නම් ඔයා මේ වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල සාමාන්‍යයෙන් ඒක අපි දල වශයෙන් ගත්තොත් ඔයාට රුපියල් 20000න් එහා වගේ. ඉතින් මේ වගේ වැඩක් අඩුම තරමේ රුපියල් 20000ක් තියෙනවා නම් තමයි ගොඩක්ම හොඳ. 20000 ඉඳලා ඔයාට ලක්ෂ 2ක් විතර වෙනකන් උනත් ඊටත් වඩා යන ගාණක් උනත් ඔයාට ඉන්ඩෝර් සිස්ටම් එකක් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම තවදුරටත් මම කතා කරන්න කැමතියි. ඉතින් මේ ඉන්ඩෝර් සිස්ටම් එකේදී ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඔරිජිනල් හෙඩ් යුනිට් එකක් මාරු කරන්න. එහෙම නැත්නම් ඔයාගේ හෙඩ් යුනිට් එක Android එකක් ඒක ටච් ස්ක්‍රීන් සාමාන්‍යයෙන් අඟල් දැන් තියෙනවා අඟල් සාමාන්‍යයෙන් අඟල් 11 ඔය වගේ ලොකු ප්‍රමාණයේ ඩිස්ප්ලේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටිකක් මල්ටිමීඩියා ඩිවයිස් එකක් හෙඩ් යුනිට් එක විදිහට තෝරගන්න ඕන නම් ඉතින් සාමාන්‍යයෙන් සරිගතු මුදලක් යනවා. ඒක ගොඩක් වෙලාවට රුපියල් ඒකත් 15000 ඉඳලා ලක්ෂයකටත් එහා වියදමක් දරන්න සහ ඒ ලක්ෂයකටත් එහා මිලක් වෙන උපකරණ දැනට වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒක ඔයාගේ කැමැත්ත අනුව ඔයාගේ වියදම අනුව යට තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ තියෙන ඩෝ ස්පීකර් ටික. ඉතින් මේවා ගොඩක් වෙලාවට වාහනේ ඔරිජිනල් එනේව නම් සාමාන්‍යයෙන් බජට් රේන්ජ් එකේ තියෙන වාහනවල නම් ඉතින් ඒව ගොඩක් ප්‍රාථමික මට්ටමේ තමයි තියෙන්නේ. ඒවා ඉතින් බොහෝ සරල විදියට තමයි ඒවා රස විඳිනේ ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒවා ටිකක් අප්ඩේට් කරනවා නම් ඉතින් ඔයාට යන්න පුළුවන් ඔරිජිනල් ස්පීකර් වලට. විශේෂයෙන්ම පයිනියර් රේන්ජ් එකේ ටිකක් මිල අඩුයි. ඉතින් ඒක ඔයගලන්ට පුළුවන් ඒ පැත්තට යන්න. එහෙම නැත්නම් කෙන්මුත් තියෙනවා. ඊට අමතරව ඉතින් ඔයා ඊට ටිකක් උඩ රේන්ජ් එකට ඉහළ රේන්ජ් එකට යනවා නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඉන්ෆිනිටි වගේ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒව නම් ගොඩක්ම හොඳයි. දැනට ලංකාවේ ගොඩක් ඉන්ෆිනිටි තියෙනවා. අතරම ඒ වගේ කීපයක් තියෙනවා බ්‍රෑන්ඩ්. ඔය සාමාන්‍යයෙන් JBL එකේ ඔරිජිනල් එකක් එනවා. ඉන්ෆිනිටි, JBL, Kenwood, Pioneer. ඉතින් මේ වගේ ස්පීකර්ස් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මේම තමයි වගේ සාමාන්‍යෙන් සවන්ස් පැත්තට ඉන්ඩෝ එකට කරන්න පුළුවන් මූලික දේවල් ඊට අමතරවයට පුළුවන්වාට බේස් අවශ්‍යතාවේ තියෙනවනම් අන්ඩ සිට් සබ් එකක් පාවිච්චි කරන්න. ඊට අමතරව සාමාන්‍යෙන් පිටිපස්ස දිගට වගේ බෑන් පස් සබ්බූෆර් එකක් එහෙම නැත්නම් අපි කියන්නේ ජීලොන් ටයිප් එකේ ජීලොන් වර්ගයේ සබ්බූෆර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ජනප්‍රියයි. බැරල් සබ්බූෆර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම ටික ඔයාගේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එකට අනුව තමයි මේක මොඩිෆිකේෂන් කරන්න එහෙම නැත්නම් අප්ඩේට් කිරීමක් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරොත් එහෙම දැන් ගොඩක් වෙලාට සාමාන්‍යයෙන් මට කියන්න බෑ ඔයගොල්ලොන්ට මෙන්න මේ බජට් එකකින් පල්ලෙහා මේ ඔක්කොම අප්ඩේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙඩ් යුනිට් එක, ඩෝ ස්පීකර්ස් ටික, අන්ඩර්සීට් සබ් එක මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා මම බජට් හදන්න යන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. මොකද හේතුව මම දරන මිල සහ ඔයා වෙළඳ පොලේ ගන්න තියෙන මිලවල් අතර ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන යම්කිසි අපි කියමුකෝ මං කලින් කිව්වා වගේ 20000ක විතර මුදලක් නම් ඒකට ගොඩක් වෙලාට හෙඩ් යුනිට් එක සහ ඩෝ ස්පීකර් කියන දෙක තෝරගන්න ඕනේ. මොකද්ද ඔයාලට හොඳටම ගැලපෙන්නේ කියලා. ඉතින් ඒකෙදි පළපුරුදු කාර්මිකයෙක්ගේ දැනුමක් ඔයාට ඕන වෙනවා. ඒ කියන්නේ පළපුරුදු සවුන්ඩ් පිළිබඳ කෙනෙක්ගේ උදව්වක් ඕන වෙනවා. මොකද හේතුව නැත්තම් ඔයාට ගැන අවබෝධයක් ගන්න බෑ. මොකද ඔයාගේ හෙඩ් යුනිට් එක ඔරිජිනල් ආප් එක නම් ඒකේ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක මදි නම් ඒක මොකද ඒකට යන්න පුළුවන් පරාසයක් තියෙනවා. මේ පරාසයෙන් එහාට ඔයාට හෙඩ් යුනිට් එක ගෙනියන්න බැරි නම් ඔයා තව හෙඩ් යුනිට් එකට යන්න වෙනවා. ඒ වගේම ඒකට අපි කියමු වගේ Android player එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක සවුන්ඩ් පොඩ්ඩක් ක්වොලිටි කරන්න DSP යුනිට් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඒකෙන් පුළුවන් වෙනම සෙකන්ඩරි යුනිට් එකක් ඒකෙන් ඔයාගේ සාමාන්‍යයෙන් ඔරිජිනල් ප්ලේයර් එකේ තියෙන පව එක සවුන්ඩ් අවුට් එකේ තියෙන පව එක වැඩි කරලා ඔයාගේ ඩෝ ස්පීකර්ස් වලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අප්ඩේට් කරන්නත් පුළුවන්. ඉතින් ඒව නම් ටිකක් මිල වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ඒ ඔක්කොම සාමාන්‍යයෙන් අපි කියන්නේ හෙඩ් යුනිට් එකත් DSP යුනිට් එකත් එතකොට ඩෝ ස්පීකර්ස් අතරත් ඒ තුනම අප්ඩේට් කරනවා නම් රුපියල් 50000 60000ක් විතර වගේ මිලකට බජට් එකකට වාට යන්න වෙනවා. ඉතින් ඒක තමයි මට ඒක ගැන කියන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන අන්ඩර්සයිඩ් ඔයා හිතාගෙන ඉන්නවා නම් පාවිච්චි කරන්න ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ඔරිජිනල් තියෙන සවුන්ඩ් සිස්ටම් එක හොඳ තත්ත්වයේ ඒ කියන්නේ හොඳ ක්ලැරිටි ගතියෙන් තියෙනවා නම් ඔයාට පුළුවන් බේස් පොඩ්ඩක් වැඩි කරන්න. ගොඩක් අය ඔය බේස් ගැන කතා කරනවානේ. ඒක මොකද ඇතුළත සාමාන්‍යයෙන් අපි කියන්නේ SUV එකක් නම් සාමාන්‍යයෙන් ඊට පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයාට බේස් අවශ්‍යතාවය තියෙනවා නම් ඔයා අහන සින්දු වල බේස් ක්වොලිටි එක මදි වගේ නම් ගොඩක් අය ගැන මට නිතර කතා කරන නිසා මම ඒ ගැන කිව්වේ. එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් අන්ඩර්සීට් සබ් එකක් පාවිච්චි කරන්න. ඒකත් ඔයාට බජට් රේන්ජ් එකේ ඉඳලා ඔරිජිනල් වෙනකම්ම වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඉතින් ඒකේ ඔරිජිනල් ඒවා බේස් ක්වොලිටි අපි සාමාන්‍යයෙන් කියනවා වගේ වැඩි. ඉතින් ඒක නිසා ඔරිජිනල් එකක් පාවිච්චි කරොත් මේක හොඳයි. නැත්නම් සාමාන්‍ය රුපියල් එකක් 15000 ඉඳලා ලක්ෂ විතර වෙනකම් වුණත් අන්ඩර්සයිඩ් සබ් තියෙනවා වෙළඳ පොලේ වාට හොයාගන්න. ඉතින් එහෙම නැත්තම් ඔයාට ඊටත් වඩා ඔයාගේ ඩෝ ස්පීකර් උත් අප්ඩේට් කරන්න ඔයාට පුළුවන් බැරල් ටයිප් එකේ සබ් එකක් හෝ ජීලොන් එකක් වගේ එකක් එහෙම නැත්තම් බෑන්ඩ් පාස් ටයිප් එකේ සබ් වූෆර් එකක් වගේ DK පාවිච්චි කරන්න. ඉතින් ඒකෙදි මුළු වාහනේටම හොඳ ඩීප් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. හිතා ගන්න බැරි ඒක හොඳටම හොඳයි. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ වාහනේ ඇතුළත බේස් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඒකෙන් සපුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොම ටික ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එකට අනුව තමයි මම කතා කරේ. ඉතින් මේක අපි අවුට්ඩෝ සවුන්ඩ් සිස්ටම් එකක් විදිහට ගියොත් මේක ගොඩක් සංකීර්ණයි. ඒකෙදී ඔයාට තියෙනවා සවුන්ඩ් සිස්ටම් එකේ ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ බජට් එක මේ වෙලාවේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව ඔයාට පුළුවන් පාවිච්චි කරන්න නොයෙක් විදිහේ ස්පීකර්ස්, ඇම්ප්ලිෆයර්ස්, ලයිට් සිස්ටම්, මොනිටර්ස්, ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා ස්මෝක් මැෂින්, එතකොට ප්‍රොජෙක්ටර්ස්, ඉතින් මේ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ අවුට්ඩෝ සවුන්ඩ් සිස්ටම් මේකට. ඉතින් ඒකදී සාමාන්‍යයෙන් ඒකදී ඔයාට බජට් එකක් කිව්වොත් සාමාන්‍යයෙන් ඒකත් මිනිමම් බජට් එකක් තියෙනවා නම් අඩුම රුපියල් 50000ක්වත් ඔයාට අවුට්ඩෝ සවුන්ඩ් සිස්ටම් එකකට වෙන් කරගන්න වෙනවා මිනිමම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3 way යුනිට් එකක්. ඒ කියන්නේ මිඩ් ස්පීකර්ස් දෙකක් සහ සබ්වූෆර් එකක් සහිත සාමාන්‍යයෙන් 3 way යුනිට් එකක් normal amplifier එකක් පාවිච්චි කරලා ගොඩක් වෙලාට ඒ රේන්ජ් එක නම් 50 සාමාන්‍ය 50ක් 60ක් වගේ රේන්ජ් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට low quality තමයි ඒ රේන්ජ් එක වාට කරගන්න වෙන්නේ. ඉතින් ඒකෙන් එහාට තමයි ඔයාට යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔරිජිනල් වලින් පාවිච්චි කරන ඔයා ලක්ෂයකට වැඩි බජට් එකක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේවා ඔරිජිනල් සහ low quality කියන දෙකේම සැලකිය යුතු වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ උදාහරණයක් විදිහට ගොත් JBL GG5 S12 කියන Chinese low quality speaker එකයි අපි ඒකට පස්සේ ඔරිජිනල් වාට අඩුම මිලට ගන්න තියෙන ගොඩක් වෙලාට JBL CS1214 කියන සබ්වූෆර් එකයි අතර පෙනුමෙන් ලොකු වෙනසක් නැතුණාට ඒකේ quality එකේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. හැබැයි මේක තීරණය කරන තවත් සාධක තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද හේතුව මේක ඇත්තටම මේකේ අපි ගොඩක් වෙලාට කතා කරන සවුන්ඩ් සිස්ටම් එක බේස් එකනේ අවුට්ඩෝර් සවුන්ඩ් සිස්ටම් එක බේස් එක ගැන තමයි ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ.
විශේෂයෙන්ම මේ බේස් එක ගන්න තමයි ඇත්තටම ලොකු වියදමක් දරන්නත් ඕනේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි කියන හයිස් වලට මිඩ් වලට නම් ලොකු වියදමක් දරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඒවට සාමාන්‍ය විදිමින් කරන්න පුළුවන්. නමුත් බේස් වලට සෑහෙන වියදමක් දරන්න ඕනේ. සෑහෙන ඉක්විප්මන්ට් පාවිච්චි කරන්න ඕනේ. සෑහෙන පව එකක් වැය වෙන්නේ මේ බේස් එකට. ඒක නිසා ඉතින් මේ බේස් එක ගැන කාරණේදී නම් ඔයාට ඒක ස්තීරණය කරන සාධක ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් අපි මතු පිටව මේක කතා කරොත් සාමාන්‍යයෙන් ඔරිජිනල් ස්පීකර් ගත්තොත් ඒක ස්පීකර් එකේ ක්වොලිටි එකක් වැඩි, කල් පැවැත්ම වැඩි. ඉතින් එතකොට ඔයා අවුට්ඩෝර් ගහන සවුන්ඩ් සිස්ටම් එකේ හොඳ අවුට්පුට් එකක් ගන්න තියෙන හැකියාව ලෝ ක්වොලිටි එකට වඩා වැඩි කියන එක නම් කියන්න ඕනි. හැබැයි ලෝ ක්වොලිටි එකේ හොඳ සවුන්ඩ් එකක් තියෙන සෙටපුත් මම දැකලා තියෙනවා. සහ මමත් ඒ වගේවා හදලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා ඔයා තෝරගන්න ටෙක්නිෂියන්ගේ ඔයා තෝරගන්න සවුන්ඩ් සිස්ටම් ඩිසයිනර්ගේ අතේ තමයි ඒක තියෙන්නේ ගොඩක් වෙලාට. මොකද හේතුව එයාට තියෙන්න ඕනේ හැකියාවක් මෙයාගේ වාහනයට ගැලපෙන, ඒ වගේම ඔයාගේ අදහසට ගැලපෙන සවුන්ඩ් සිස්ටම් එකක් ඩිසයින් කරන්න. ඉතින් ඒ වගේම ඒ කරන ඩිසයින් එක අනිවාර්යෙන්ම අපි කියන්නේ සවුන්ඩ් සිස්ටම් එකේ තියෙන ඉම්පිඩන්ස්, ඒක තියෙන බේස් රිෆ්ලෙක්ෂන්, මේ ඔක්කොටම මේ තියරි වලට ගැලපෙන එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක ලස්සනට විතරක් ඩිසයින් කරොත්, ඒක ලස්සන ගැන අපි කියන අලංකාර විතරක් පදනම මේක ඩිසයින් කරොත් ඔයාට හොඳ සවුන්ඩ් එකක් ගන්න, හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් ගන්න බැරි වෙනවා. මොකද මම ඒ වගේවා ඕන තරම් දැකලා තියෙනවා. ලස්සනයි, ලයිට්ස් වැඩ කරනවා, හරිම ලස්සනයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සවුන්ඩ් එකේ එක්ක බේස් එක මදි, ඉතින් එක්ක නොයිස් වැඩි. ඉතින් මේ වගේ ගොඩාක්ම තියෙන ප්‍රශ්නේ බේස් මදි එක තමයි. මොකද බේස් එක ගන්න ලොකු ටෙක්නික් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම සෙටප් වල තියෙන බේස් පෝට් එක, ස්පීකර් එක, ඉම්පිඩන්ස් එක, පවර් ඇම්ප් එක, ඉතින් මේකට ඉන්පුට් කරන සිග්නල් එක ක්වොලිටි එක, ඉතින් මේ වගේ නොඑක් දේවල්. ඉතින් මේ හැමදේම ඉලක්ක වෙන්නේ මේ හොඳ බේස් ක්වොලිටි එකට තමයි. ඒ එකක හරි ගැටලුවක් ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ බේස් එක අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම අවුට්ඩෝර් සිස්ටම් එකක් හදනවා නම් ඔයා මේ කාරණයට අදාළව අනිවාර්යෙන් වගේ බජට් එක හොඳ තැනක තියෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඔයාට ඒක ලොකු අවාසියක් වෙනවා. මොකද වැඩේ කරගෙන යනකොට ඔයාට සල්ලි මදි වුණොත් ඔයාට ඒක බාගට කරගන්න ගියොත් මොකද මේවැ මිල ගණන් වෙනස් වීම තියෙන්නේ ඊටාම ලොකු පරතරයකින්. ඒ කියන්නේ ඔරිජිනල් එකයි ලෝ ක්වොලිටි එකයි පරතරය සෑහෙන වැඩි. ඒ කියන්නේ ලෝ ක්වොලිටි ඇම්ප් එකක් වඩ රුපියල් 15000කට ගන්නවා නම් ඔයාට ඔරිජිනල් ඇම්ප් එකක් ගන්න රුපියල් 25000කටවත් බෑ. ඉතින් ඒක නිසා පරතරය වැඩි. එතකොට ඒ ගැන ඔයා සැලකිලිමත් වෙන්න. මොකද ඔයා එක රේන්ජ් එකෙන් එහාට යනවා නම් ඔයාට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒක මම කතා කරේ ඔයාගේ සෙටප් එකට ඔයාට දෙන බජට් එක ගැන. ඉතින් මේකෙදි ඊළඟ කාරණේ තමයි ඔයා මේ සෙටප් එකක් තෝරගන්න කාවද මුණ ගැහෙන්නේ. ඉතින් මේක ගැන නම් ඉතින් මට කියන්න කාරණයක් තියෙනවා. මේක මම මේක ආందోලනාත්මක, ඒ කියන්නේ මේක විවාදාපන්න කාරණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ට මේ සම්බන්ධ විවේචනයක් තියෙන්න පුළුවන්. කියන ඔයා තෝරගත්තා නම් ඔයාගේ බජට් එකක් තියෙනවා නම් ඔයා මේක හදන්න දෙන්නේ කාටද? ඉතින් මේක ඇත්තටම ඔයා දකින්න Facebook එකේ හෝ YouTube එකේ හෝ TikTok වල හෝ ඒකේ ඔය කියන ඩිසයිනර්ස්ලට දෙනවද කියන එක ඔයා කීප සැරයක් හිතන්න ඕන කාරණයක්. ඒක මගේ අදහස නම්. මොකද හේතුව මාකටිං කරන කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් රැල්ලට ගොඩක් අය ඔය සෙටප් කරන තැන් වලට යනවා. මම කියන එක ගැටලුවක් නෑ. හැබැයි ඔයා හොඳම දේ තමයි ඔයාගේ යාළුවෙක් හරි කවුරුහරි සෙටප් එකක් හදලා තියෙනවා නම් ඒ ඩිසයින් එක බලලා, ඒක කරපු කෙනා හොයලා, ඒකට ගිය බජට් එක බලලා ඔයා මේක හදන කෙනෙක් හොයාගන්න එක. මොකද හේතුව මේ වැඩේ කරන්න නම් මොකද මේ වගේ වැඩක් කරනකොට මේවා මිල අධිකයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ එදිනෙදා මූලික අවශ්‍යතාවලට වැටෙන දෙයක් නෙවෙයි මේ සවුන්ඩ් සිස්ටම් කියන්නේ. ඉතින් ඒක අපි රසස්වාදයට ගැලපෙනවා. නමුත් ඒක මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. ඉතින් මූලික අවශ්‍යතාවයක් නොවන දෙයකට මේ වගේ මිලක් වියදම් කරනකොට, විශේෂයෙන් මේ වගේ කාලෙකදී ඕගොල්ලන්ට මේ සම්බන්ධයෙන් කීප සැරයක් හිතන්න වෙනවා. ඒ කියන්නේ මේ අයින් කරන මුදල ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් මුදලක්. ඉතින් මේක මේ වියදම් කරලා මේක ඔයා හිතන දේ, ඔයාගේ හිතේ තියෙන ශබ්දෙන් ආවොත් ඔයාට ඇත්තට මේ සිස්ටම් එකක් පාවිච්චි කරන්න බෑ. මොකද හේතුව ඒක ඔයාට ඊට පස්සේ මම ඒක අත්දැකීමෙන් කියන්නේ ඔයාට මාසයක් දෙකක් යනකොට අවුරුද්දක් යනකොට ඔයාට මේ සවුන්ඩ් එක එපා වෙනවා. ඔයා මේ සිස්ටම් එක විකුණන්න දානවා. ඉතින් ඕක තමයි ගොඩක් වෙලාට මේ සෙටප් විකුණන්න තියෙන එකේ ඇත්තටම යට පැත්තෙන් තියෙන කාරණේ. මොකද හේතුව ඒක තමයි. මොකද මිනිස්සුන්ගේ රසාස්වාදය කියන දේ ඒගොල්ලෝ හැමෝටම ඒක හොඳට දැනෙනවා, හොඳට විඳින්න කැමති. ඉතින් ඒ වගේ දේවල් අඩුපාඩු වුණාම ඒගොල්ලෝ ඒක සම්පූර්ණ කරගන්න තාක්කල් ඒක පස්සෙන් යනවා. මම ඒක හොඳට දැකලා තිනවා. සාමාන්‍යයෙන් අඩු ආදායම් තියෙන අය පවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මාසෙකට රුපියල් 60,000ක් 70,000ක් ලක්ෂයක් වගේ හම්බ කරන අය පවා ලක්ෂයකමාර දෙකක සෙටප් ගහපු වෙලාවල් ඒ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ණය වෙලා ඒ සල්ලි අරගෙන එතකොට එක රෝල් අපි රෝල් ඕවර් කරනවා කියලා කියන්නේ.
ඉතින් මේ වගේ දේවල් කරලා මේ සෙටප් එකක් හදන්න ඒගොල්ලෝ ඒ තමන්ගේ රසාස්වාදය තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම දැඩි කැමැත්තක් තියෙන නිසා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඒ සෙටප් එක ෆේල් වුණොත් එයා ඒක කීයට හරි විකුණලා එයාට අවශ්‍යතාවය ඉටු කරගන්න කම් එයා යනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් තම සංවේදී කාරණා මං කියන්නේ සංවේදී මිලදී ගැනීම. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී ඔයා මේක මගේ යෝජනාව නම් ඔයා මාසෙක විතර කාලයක් අරගෙන ඔයා මේක හැම තැනම මේක ගැන හොයන්න. ඔයා තමන්ගේ රිසර්ච් එකක් කරන්න. ඒක බලන්න ඔයා Facebook එකේ YouTube වල එතකොට මේ වගේ මීටප් වල හම්බෙන යාළුන්ගේ සෙටප් වල සවුන්ඩ් එක. ඉතින් මේ වගේ මෝටර් ෂෝ වලට ගිහලා ඒවැ සවුන්ඩ් එක. ඉතින් මේවා බලලා කම්පෙයාර් කරලා එහෙම නැත්නම් සසදලා බලලා ඔයාට අදහසක් ගන්න මට මෙන්න මේ සවුන්ඩ් එකක් ඕනේ. මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් මේ විදිහේ බජට් එකක්. එහෙම නැතුව ඔයා කඩේට ගිහිල්ලා හෝ ඔයා ඔය Facebook එකේ TikTok එකේ YouTube එකේ දකින මොකක් හරි බ්‍රෑන්ඩ් එකකට ගිහිල්ලා ඒ වගේ shop එකකට ගිහිල්ලා මට මේ මගේ බජට් එකට සෙටප් එකක් ගහලා දෙන්න කියලා ගහගෙන ඊට පස්සේ ඔයාගේ හිතේ තියෙන දේ නොවුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් එහෙම වෙච්ච අය ඕනතරම් මම දැකලා තියෙනවා ඒවා. ඉතින් ඊට පස්සේ විකුණන්න දාන තමයි ගොඩක් අය කරන්නේ. එහෙම නැතුව තියෙන එක අප්ඩේට් කරගන්න හදනවා පුළුවන් තරම් try කරලා. නමුත් ඒවැය තියෙන රික්වයර්මන්ට් එක අනුව ඒක කරන්න බෑ. එහෙම බැරි වෙච්ච අවස්ථා ඕනතරම් තියෙනවා විශේෂයෙන්ම බේස් මදි වෙලා. ඉතින් ඒක මොකද බොක්ස් ඩිසයින් අර එහෙම හැදුවට පස්සේ ඒවා වෙනස් කරන්න බෑ ආපහු. ඒක සායන ලොකු විදමක් කරන වැඩක්. ඊට වඩා ආබයි ඒක විකුණලා දාලා අලුතෙන් එකක් හදන එක. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි මම මේ ආයි කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ඒක ගැන හොඳ රිසර්ච් එකක් කරන්න හොඳට හැදෑරීමක් කරන්න. ඔයාට මොනවද මේකේ අවශ්‍ය කරන දේවල්. ඒ වගේම ඔයාට යම් කිසි ඔයාගේ යාළුවෙකුගේ සෙටප් එකක් තියෙනවා හොඳට සවුන්ඩ් එකක් තියෙන එක ලෝ බජට්. අනිවාර්යයෙන්ම මේකේ ඩිසයින් එක මතක තියාගන්න. මොකද හේතුව ඒකේ තියෙන බේස් පෝට්, ඒකේ පාවිච්චි කරලා තියෙන ඇම්ප්ලිෆයර්, මේකේ ස්පීකර්ස් ගාන, ස්පීකර්ස් වල වර්ගය. ඉතින් මෙන්න මේවා මේ රික්වයර්මන්ට් එක මේකේ තියෙන සෙටප් එක මේකේ ඩිසයින් එක අනුව තමයි ඔයා ඔයාගේ සෙටප් එක තෝරගන්න වෙන්නේ. මොකද හේතුව ඩිසයින් එකෙන් ඩිසයින් එකට මේ බේස් ක්වලිටි වෙනස් වෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාට ඔයාගේ මම කලින් කිව්වා වගේම ඔයාගේ සවුන්ඩ් සිස්ටම් එක ඩිසයින් කරන කෙනාගේ අතේ මේ ලොකු වගකීමක් තියෙනවා. ඔයාගේ පැත්තෙන් කෙරෙන්න ඕන කාරණයක් විදිහට තමයි මම මේ කාරණේ මතක් කරේ. ඔයා ඒ හොඳ බේස් එකක් හොඳ සවුන්ඩ් ක්වලිටි එක තියෙන ඩිසයින් එකේ තියෙන රික්වයර්මන්ට් එක ඇම්ප්ලිෆයර් එක ස්පීකර්ස් බොක්ස් ඩිසයින් එක ඔයා මතක ඇතුව ඒක ඔයා නෝට් කරගෙන ඔයාගේ ඩිසයින් එක හදන්න ගියාම ඔයාගේ කැමැත්ත කියන්න. ඔයාගේ අදහස කියන්න. එහෙම කියලා ඔයා ඩිසයින් කරගෙන විශේෂයෙන් මේ යාළුවගේ සෙටප් එක ඔයා තෝරගත්ත ඩිසයින් එක කරපු කෙනා ගාටම යන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මොකද එහෙම නැතුව එක්කෙනෙක්ගේ ඩිසයින් එකක් බලලා තව එක්කෙනෙක්ට ගිහින් කියලා එයා ලව්වක හදාගන්න එක සාර්ථක නැහැ. ඒ වගේ අපි ගාවට මං ගාවටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් එක අපි කැමතිත් නැහැ එහෙම කරන්න. මොකද මේ ඩිසයින් එකක් කරන්නේ හුඟක් මහන්සි වෙලා. විශේෂයෙන්ම කරුණු කාරණා ගොඩාක් එකතු කරලා සංසන්දනය කරලා සෑහෙන කල්පනා කරලා ඉතින් තමයි මේ ඩිසයින් එකක් හදන්නේ. එහෙම හදපු ඩිසයින් එකක් තව කෙනෙක් ගත්තොත් එහෙම කොපි කරොත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සහ ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ එතික්ස් ආචාරශීලී ආචාර ධර්ම වලට පටහැනි දෙයක්. අනිත් එක ඒක ඒ කෙනාගේ දුර්වලකම. ඒ කියන්නේ Tamanට Tamanගේ හැකියාවක් නැහැ. වෙන කෙනෙක්ගේ හැකියාවක් කොපි කරලා තමයි මේ දේ කරන්න කියලා. ඉතින් ඒක දකින්න කෙනාටත් තේරෙනවා. ඉතින් ඒක හැමෝටම මේක ගැන අදහසක් එනවා ඒ වගේ. ඉතින් ඒකයි මම කියන්නේ විශේෂයෙන්ම ඔයා ඒ කිව්ව වගේම ඔයාගේ සෙටප් එක තෝරගන්න අනිවාර්යයෙන්ම ඔයා හැදෑරීමක් කරලා. ඉතින් මේ කාරණා ටික තමයි ඇත්තටම මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. මොකද ගොඩක් අය මගෙන් ඇහුවා මේ සෙටප් බඩු ගන්න තියෙනවා, සෙටප් YouTube වල තියෙනවා, කාගාවටද යන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක සංකීර්ණ විෂයක්. ඒ වගේම ලංකාවේ තියෙන වෙළඳ පොලේ හැටියට ගොඩක් වෙලාට බඩු වල මිල වෙනස් වෙනවා, ක්වොලිටි වෙනස් වෙනවා. එකම අයිටම් එක ක්වොලිටි දෙකකින් එනවා. තව ඒකේ ව්‍යාජ මාදිලි එනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඇත්තටම මේක විශ්වාසවන්ත සවුන්ඩ් කරන කෙනෙක් හොයාගන්න එක ගොඩක් වටිනවා. මොකද එයා පාවිච්චි කරන ක්වොලිටි වලට මේ අයිටම් වලට බ්‍රෑන්ඩ් වලට එයා වග කියන්න ඕනේ. එයාගේ ඩිසයින් එකට වග කියන්න ඕනේ. හරිනම් ඔයා සෙටප් එකක් හැදුවාම ඔයාගේ අදහසට එයාගේ අදහස ගැලපෙන්නේ නැත්නම් එයා ඒ සෙටප් එක ඔයාට විකුණන්න බෑ. මොකද හේතුව එහෙම වගකීමක් එයා දරන්නේ නැත්නම් ඒක මං කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ ඩිසයින් එකේ අඩුපාඩු. ඉතින් ඒක එයාගේ අදක්ෂකමක්. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ ඒ වගේ එතික්ස් ඒ වගේ ආචාර ධර්ම මිනිසුන්ගේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සෙටප් එකක් මේ වගේ මිල අධික උපකරණයක් වෙළඳාම් කරනකොට. ඉතින් ඒක තමයි අද මේ වීඩියෝ එකෙන් මට ඔයාලට අවසානයේ දෙන්න පුළුවන් කාරණේ. මම හිතනවා මම ගොඩක් දේවල් කතා කරා සෙටප් එකක් හදන එක ගැන සහ ඔයා සෙටප් එකක් තෝරගන්නේ ඇයි, තෝරගන්නේ කොහොමද, ඒ වගේම ඔයා ඒකට ඔයාගේ තියෙන්න ඕන අදහස මොකක්ද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට නොකියුණු දෙයක්, ඔයාට දැනගන්න බැරි වෙන දෙයක් සහ මේකේ අඩුපාඩුවක් මීට වඩා අමතර කාරණයක් ගැන ඔයාට දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් හැම වෙලාවෙම මේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න හැමෝටම ජය වේවා.